ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ වෙබ් එකේ ඊළඟට වෙන්න යන ලොකුම විප්ලවය ගැන. හිතලා බලන්න ලෝකේ තියෙන හැම තොරතුරක්ම හරියට වෙබ් පිටු වගේම සරලව එකට සම්බන්ධ කරන්න පුළුවන් වුණොත් කොහොම වෙයිද? අපි බලමු මේ සම්බන්ධිත දත්ත කියන අදහස අපේ මේ ඩිජිටල් ලෝකයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවනේ ලේඛන ජාලය ගැන. ඒ කියන්නේ හයිපර්ලින්ක්ස් වලින් එකට බැඳුණු වෙබ් පිටු ගොඩක්. හැබැයි ඒකේ කතාවේ පටන් ගැනීම විතරයි. දැන් අපි යන්නේ එතනින් එහාට. ඒ කියන්නේ දත්ත ජාලයක් කියන තැනට. මේකෙදි වෙන්නේ පිටු අතර ලින්ක් හැදෙන එක නෙවෙයි. තොරතුරු අතරම දත්ත අතරම සම්බන්ධතා ගොඩනගෙන එක. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ තියෙන ගොඩක් දත්ත තියෙන්නේ එකිනෙකට වෙන් වෙලා. හරියට දූපත් වගේ. ඒ දත්ත කොටු වෙලා තියෙන්නේ. ඒවා ස්ප්‍රෙඩ්ෂීට් වල, ඩේටාබේස් වල, වෙබ්සයිට් වල මේ වගේ හුදකලා ගබඩාවල තමයි සිරවලා තියෙන්නේ. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? ඒ දත්ත වලට එකිනෙකා එක කතා කරන්න බෑ. අලුත් දැනුමක් හැදෙන්නෙත් නැහැ. හරි. එහෙනම් මුලින්ම අපි මේ ප්‍රශ්නය හරියටම තේරුම් ගමු. ඇයි මේ දත්ත මෙහෙම හුදකලා වෙන එක? එහෙමත් නැත්නම් අපි දන්න පරණ වෙබ් ක්‍රමය අපේ ඉදිරි ගමනට ලොකු බාධාවක් වෙන්නේ? මෙතනදී අපි තේරුම් ගන්න ඕන මූලිකම වෙනසක් තියෙනවා. අපි දන්න වෙබ් එක, ඒ කියන්නේ ලේඛන ජාලය කරන්නේ වෙබ් පිටු එකිනෙකට සම්බන්ධ කරන එකයි. නමුත් දත්ත ජාලය කියන සංකල්පය ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒකෙන් සම්බන්ධ කරන්නේ පිටු නෙවෙයි, සැබෑ ලෝකයේ දේවල්. ඒ කියන්නේ මිනිස්සු, තැන්, සංවිධාන, විවිධ සංකල්ප වගේ දේවල්. හරි. ප්‍රශ්නය දැන් පැහැදිලි. එහෙනම් විසඳුම අපි දැන් කතා කරන්න යන්නේ මේ දත්ත ටික හුදකලාවෙන් එළියට අරගෙන ඒවා එකට සම්බන්ධ කරන මේ මහා අදහස. ඒ කියන්නේ දත්ත ජාලය ගැනයි. මේ බැවන්ත සංකල්පයේ අත්විවරම තමයි විවෘත දත්ත. මේක පටන් ගත්තේ විනිවිදභාවයේ වැඩි කරන්න, අලුත් දේවල් හදන්න උදව් කරන්න පටන් ගත්ත විවෘත රාජ්‍ය දත්ත ව්‍යාපාරවලින්. සරලවම කිව්වොත් දත්ත හැමෝටම පාවිච්චි කරන්න පුරාණ විදියට නිදහස් කරන එක. ඊයකට එනවා සම්බන්ධිත දත්ත. මේකෙන් කරන්නේ අර විවෘත දත්ත තව පියවරක් ඉස්සරහට අරන් යන එක. ඒ කියන්නේ දත්ත අතරේ අර්ථවත් සම්බන්ධතා හදන එක. හිතන්නකෝ හරියට වෙබ් පිටු සම්බන්ධ කරන හයිපර්ලින්ක්ස් වගේ. හැබැයි මේක තියෙන්නේ දත්ත වලටමයි. ඉතින් කොහොමද මේ වැඩේ වෙන්නේ? මේ දත්ත එකිනෙකට සම්බන්ධ කරන්නේ කොහොමද? මේ දවන්ත දත්ත ජාලය ඇත්තක් බවට පත් කරන්න හරිම සරල. හැබැයි පුදුම විදියට බලවත් නීති 4ක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. වෙබ් එක නිර්මාණය කරපු ටිම් බර්නර්ස්-ලී තමයි මේ සරල වට්ටෝරුව අපිට දුන්නේ. මේක තමයි හැමදේම පිටිපස්සේ තියෙන්නේ. බලන්න, එක හැම දෙයකටම අනන්‍ය නමක් දෙනවා. ඒකට කියන්නේ URI කියලා. දෙක, ඒ නම වෙබ් ලිපිනියක් විදිහට පාවිච්චි කරනවා. තුන, ඒ ලිපිනියට ගියාම ඒ ගැන ප්‍රයෝජනවත් තොරතුරු ලැබෙන්න සලස්වනවා. හතරවෙනි එක, ඒ වගේම වැදගත්ම දේ තමයි ඒ තොරතුරු හරහා තවත් වෙනත් දේවල් වලට සම්බන්ධතා. ඒ කියන්නේ ලින්ක්ස් හදන එක. මේ සරල පියවර 4 තමයි මේ දෙවන්ත ජාලය ගොඩනගන්නේ. මෙන්න බලන්න සැබෑ උදාහරණයක්. DBpedia කියන්නේ විකිපීඩියාවේ තියෙන දත්ත ව්‍යුහගත කරපු ව්‍යාකෘතියක්. මෙතන පෙන්වන්නේ REAP කියන සංවිධානයේ රීගල් කියන වෙබ් අඩවියේ හිමිකරු කියලා. මේ වගේ විෂය, සම්බන්ධය, වස්තුව කියන සරල ප්‍රකාශ තමයි මුළු දත්ත ජාලයේම මූලිකම ගඩොල වෙන්නේ. හොඳයි. අපි දැන් න්‍යාය ගැන කතා කළා ඇති. දැන් බලමු මේ සම්බන්ධිත දත්ත කියන බලවත් අදහස ප්‍රායෝගිකව ලෝකය වෙනස් කරන්නේ කොහොමද කියලා. මෙතනින් තමයි ඇත්තම ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ. බිලියන 31ක්. අර ලොකු ගාන බිලියන 31 ඒකෙන් කියවෙන්නේ මේ LOD වලාව එහෙමත් නැත්නම් linked open data cloud එක ඇතුලේ තියෙන කරුණු සහ සම්බන්ධතා ගාන. හිතන්නකෝ මේක හරියට භූගෝල විද්‍යාවේ ඉඳන් මාධ්‍ය දක්වා හැමදේම ගැන තොරතුරු තියෙන එකිනෙකට සම්බන්ධ වුණු දැවන්ත ගෝලීය දත්ත ගබඩාවක් වගේ. එතන එකම එක වෙබ් පිටුවකට එක තැනකින් නෙවෙයි මූලාශ්‍ර 10 ගානකින් ක්ෂණිකව දත්ත අරගෙන එකට එකතු කරන්න පුළුවන් වුණොත් කොහොමද? regal.info කියන වෙබ් අඩවිය මේකට නියම උදාහරණයක්. එයාලා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව වගේ විවිධ තැන්වලින් දත්ත ස්වයංක්‍රීයව අරගෙන විවිධ රටවල බලශක්ති ප්‍රතිකොට සදනවා. මෙතන තියෙන නියමම දේ තමයි එයාලට මේ දත්ත අතින් අප්ඩේට් කරන්න ඕන නෑ. අර මූලාශ්‍රවල දත්ත අලුත් වෙනකොට රීගල් වෙබ් අඩවියත් ඉබේම අලුත් වෙනවා. තවත් දෙයක්. එකම දත්ත ටිකක් පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීම් දෙකක් නිර්මාණය කරන්න පුරවන උනොත්. බලමු ඊළඟ උදාහරණය.
මේක හරිම අපූර්ව උදාහරණයක්. එක්සත් රාජධානියේ රජ එයාලගේ හැම නීතියක්ම ඒ සම්බන්ධ දත්ත විවෘතව ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඒ නිසා ඕනෑම කෙනෙකුට ඒ දත්ත පාවිච්චි කරලා වෙබ් අඩවියක් විතරක් නෙමෙයි මේ පේනවා වගේ ජංගම ඇප් එකක් වුණත් හදන්න පුළුවන්. ඒ කියන්නේ එකම දත්ත විවිධ වේදිකාවලට විවිධ අත්දැකීම් වලට මේකේ බලපෑම බලශක්තියට හරි නීතියට හරි විතරක් සීමා වෙන්නේ නැහැ. පුස්තකාලයවල තියෙන දැනුම ගෝලීයව සම්බන්ධ කරන එකේ ඉඳන් වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ දත්ත කළමනාකරණය කරන එක දක්වා BBC වගේ මාධ්‍ය ආයතනවල ඉඳන් රජයන් දක්වා මේ තාක්ෂණය දැන් විවිධ ක්ෂේත්‍රවල ලොකු පෙරලියක් ඇති කරමින් යනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ මොකද්ද? අනාගතේ තියෙන්නේ හුදකලා දත්ත ගොඩවල් වල නෙවෙයි එකිනෙකට සම්බන්ධ වුණු දත්තවල. අපි හැමෝම ගමන් කරමින් ඉන්නේ එකම යෝධ ගෝලීය දත්ත ගබඩාවක් දිහාවට. එහෙනම් තීරණාත්මක කාරණේ තමයි මේක. වැදගත්ම දේ දත්ත ප්‍රකාශයට පත් කරන එක විතරක් නෙවෙයි ඒ දත්ත අතර සම්බන්ධතා හදන එක. මොකද ඒ සම්බන්ධතා හරහා තමයි ඇත්තම වටිනාකම නිර්මාණය වෙන්නේ.